ඔන්න මට හිතුණා අප්‍රේල් පටන් ගන්නකොටම පිනක් කරගෙනම අප්‍රේල් අවුරුදු වලට මුහුණ දෙන්න කියලා. මට හිතුණා පන්සල් ගොඩක් දියුණු වෙනවා. එදා අපි දැක්ක පන්සල් අද ගොඩක් දුරට දියුණු වෙලා තියෙනවා. හේතුව ඒකින්නේ ස්වාමින් වහන්සේලා බණ කියලා මිනිස්සුන්ගේ සිත් හදලා ඒ ගන්න පින් හේතුව වෙන්න පුළුවන්. ගොඩක් පන්සල් දියුණු වෙන පළක් පන්සල් දියුණු වෙන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලාට රස්සාවකුත් නැහැ ආදායමකුත් නැහැ. පන්සල් මාලිගා වගේ හැදෙනවා. ඒතර ස්වාමීන් වහන්සේලාත් අපිට කියන්නේ පින් කරන්න කියලා. ඉතින් මම කල්පනා කරා පිනක් කරගන්න ඕන කියලා. ඒකට අපේ ජබුරේවැල ස්වාමීන් වහන්සේ තාමතුරුත් දෙමව්පියන් ලවා පින් කරවන්න කියලා බණකුත් කියලා. ඒකත් හිතේ තියාගෙන ඒකත් අහලා අහකට දාන්න නැතුව ඒ ක්‍රියාවලිය කරන්න මම පෙළඹුණා. ඊට පස්සේ මගේ පුතාලා ලව්ව මම මුදල් දෙවලා මගේ අම්මා ලව්ව ඒ පින කරන්න පටන් ගත්තා. අප්‍රේල් මාසෙ. ඉතින් ඒකට අපේ මාලියක්කත් එයාගේ අම්මා ලව්ව පින් කරා. ඒකෙත් අත්දැකීම් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේත් බණ කියලා දෙමව්පියෝ ලවා පින් කරව ගන්න කියලා. එතකොට මිනිබිරිය මිනිබුරාලයි ටිකත් ඔක්කොම එකතු කරගෙන තමයි මේ පිනට දායකත්වයේ උනේ. එයාලත් ඔක්කොම එක්කන යන්න කිව්වා. ඒත් මගේ දරුවෝ දෙන්න නම් යන්න වෙලාවක් තිබ්බේ නැහැ. එයාලට වැඩි ඉස්කෝල වැඩයි පාසල් වැඩයි ගොඩක් දුරට යන්න ඕන නුවරට යන්න ඕන නිසා එයාලා ලව්වෝ එයාලා අතින් මුදල් දැම්මෙව්වා කියලා. ඉතින් මේ පින හැමෝටම අයිති වෙන්න ඕන. ඉතින් ඩුබායි මහා විහාරයේ විහාරාධිපති ජබුරේවැල හාමුදුරුවොත් මේ දෙමව්පියෝ ලව පින් කරගන්න කියලා ලස්සන බණක් කියලා තියෙන එකත් මම අන්තිමේට දානවා. ඉතින් අපිටත් පින් කරන එකේ දියුණුවේ ප්‍රතිඵලය ලැබෙනවා. අත්‍තරම් මේක අත්දැකීමක්. පින් මිහිම් පින් කරගන්න එක ගොඩක් අත්දැකීමක්. ගොඩක්ම සාර්ථකයි තමයි පින් කරගන්න එකත්. ඒ වගේම තමයි මගෙන් ටැරෝ බලලා අයාලගේ දුකට ආශිර්වාද ගත්ත හැමෝටමත් මේ පින් එකතු වෙලා අයාලගේ ප්‍රශ්න කටයුතු ඒකාන්තයෙන්ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රශ්න වලින් කරදර වලින් නිදහස් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ පින් ගණ දෙයියන්ටත් මගේ පියාණන්ටත් අප්පච්චිටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මිය පරලෝකීය ඔය සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා අනුමෝදන් කරනවා. ඉතින් අපි මේ පින පවුලකට උදව්වක් වශයෙන් තමයි මේක අපි මේ අලුත් අවුරුද්දේ කරන්න මට අදහස පහළ වුණේ. ඉතින් මම එකතු කරගත්ත මුදලක් තිබ්බා. ඒක මගේ මෑණියන්ට දාලා ඉතින් මේ පින කරන්න කියලා මම හිතුවා. ඉතින් ගොඩක් සතුටුයි. මගේ අම්මත් ගොඩක් සතුටුුණා මේ පින කියලා. ඒ වොයිස් එක දාන්න පුළුවන් වුණොත් මම අන්තිමේට දාන්නම්. ඇත්තම කිව්වොත් තමන්ගේ ගමේ ඉන්න අසරණ කෙනෙකුට පිහිට වෙන එක අමුතුම සතුටක්. කෑම වේලක් හරි ඇඳුමක් හරි පැළඳුමක් හරි යාලේ ජීවිතේට සත්‍යයක් වෙන්න තියෙනවනම් ඒක අමුතුම සතුට. ඒක විඳලම අපි දැනගන්න ඕනේ. හැමෝටම මේ සිත් පහළ වෙන්නේ ඒ වගේ සිතක් පහළ වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. ඉතින් මමත් මේක ගොඩම ප්‍රැක්ටිස් කරලා තමයි මේ தත්වෙට පුරුදුනේ. එක පාටම කරන්න අමාරුයි. කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා බැරි නෙවෙයි. එන්න අර හිතට දැනෙන විදිහට කරන්න නම් පින වුණත් අපි පුරුදු වෙන්න ඕන පින් කරන්න. පින් කරන්න පුරුදු වුණාට පස්සේ තමයි අපිට ඒ පින ගොඩක්ම දැනෙන්නේ. ඉතින් මේ ඇත්තටම අලුත් අවුරුද්දට ලොකු පින්කමක් කරගත්තා කියලා හිතෙනවා. ලොකු පිනක් කරගත්තා. ඉතින් ගොඩක් සතුටුයි.
මිනිබිරියේ මුණුබුරාලයි අත්තම්මලයි දුවලයි හැමෝම එකතු වෙලා එයාලව සතුටු කරා පුදුම කරා ඒ සතුට මත ඉතින් ජබ්‍රියල් අපේ හාමුදුරන්ටත් ගොඩක් පින් අපිට මේ වගේ බණක් කියලා දුන්නොත් අපි හොඳම බණ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් කරනවා අඩුයි ඇහෙනවත් අඩුයි. දෙමව්පියෝලව පින් කරවා ගන්න එක. ඉතින් මේ පිනෙන් ලොකු වෙනසක් වෙයි කියලා මගේ බලාපොරොත්තුකුත් තියෙනවා. ලොකු වෙනසකුත් බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ දියුණුව නෙවෙයි වෙනත් මගේ මෑණියන්ගේ දියුණුව, මෑණියන්ගේ ලෙඩ දුක, සිත සුවපත් වීම, ඒ වගේ දේවලුත් ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මගේ ඔය ටැරෝ බලපු හැමෝගෙම මුදල් මෙතෙන්ට අයිති වෙලා තියෙනවා. පූජාව, ගණ දෙවියන්ගේ පූජාවට ඇවිල්ලා පූජාව තිලකතුළු මුදල්. එයාලගෙත් මුදලුත් තියෙන. එයාලගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ඨ සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ අපේ ළඟින් ඉන්න අයට තමන්ගේ ගමේ ඉන්න දුප්පත් පවුලට උදව් වෙන්න, ඒකේ සතුට විඳින්න, සතුට ලබා ගන්න. අනිත් සතුට විඳිනවා වගේම ඒක අමුතුම සතුටක්, අමුතුම දෙයක්. ඒක කියලා නිම කරන්න බෑ. පින හින්දා හැමෝම ඒක කරලා බලන්න. ඔයාලට අමුතුම සතුට බලන්න. මෙයාලගේ සතුට කොහොමද, කොච්චර සතුට කියලා ගොඩක් සතුට වෙනවා. සින්දු කියනවා, නටනවා, එයාලා ප්‍රීති වෙනවා. ඇත්තටම ගොඩක් සතුට වෙනවා. සොඩම්ම සතුටුයි. එයාලා කවි කියනවා, ඉස්කෝලේ ගිය කවි කියලා එයා ප්‍රීති වෙනවා, සතුට වෙනවා. අපි මේ ලෝකෙට උපදින්නෙම ණයකාරයෝ වෙලා. අපේ පළවෙනිම ණයකාරයෝ දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි. මේ අම්මටයි තාත්තටයි තියෙන ණයෙන් නිදහස් වෙන්න දරුවෝ හැටියට අපි කොච්චර දේවල් ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් කරනවද? ඒත් ඇත්තටම අපි ඒ ණයෙන් නිදහස් වෙනවද? අම්මවයි තාත්තවයි දෙවුර මත තියාගෙන මුළු ජීවිත කාලයම කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න දීලා රැකබලා ගත්තත් ඒගොල්ලන්ට තියෙන ණයෙන් දශමයක්වත් අඩු වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු දේශනා කරනවා. එහෙනම් කොහොමද අම්මා තාත්තට තියෙන ණයෙන් අපි නිදහස් වෙන්නේ? සිල් රකින්නේ නැති අම්මා කෙනෙක් සීලය තුල පිහිටවන්න දරුවෙකුට කටයුතු කරන්න පුළුවන්. දන් දෙන්නේ නැති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දන් දීම පිණිස යොමු කරවන්න පුළුවන්. බණ අහන්නේ නැති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බණ ඇසීම පිණිස යොමු කරවන්න පුළුවන්. ධර්මයේ තුල දෙමාපියන්ව පිහිටවන්න දරුවෙක්ට හැකියාව තියෙනවා නම්, උත්සාහයක් තියෙනවා නම්, අන්න ඒක විතරයි අම්මට තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න හේතු වෙන්නේ. මා වටා ඉන්න හැමෝටම මේ වගේම සිතුවිල්ල පහළ වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අදහස් වේවයි කියලා, අදහස් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එයාලටත් විශ්ව ආශිර්වාදයෙන් මේ වගේ පිනක් කරගන්න සත්‍ය ධෛර්ය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එයාලගේ සිත් වෙනස් වෙලා යහමගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ පින්කම් කරගන්න කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මේ පින ඇත්තටම අපිට හිතට දැනෙන පිනක්. ඒක කරලම බලන්න ඕන. අවුරුද්දට එක සැරයක් හරි මේ අප්‍රේල් අවුරුද්ද පටන් ගන්න කලින් අපි තව අසරණ කෙනෙකුට පිහිට වෙන එක, ඇඳුමක් පැළඳුමක් අඳින්න අරන් දෙන එක, එයාලා කොච්චර සතුටු වෙනවද, කොච්චර ප්‍රීතිය වෙනවද. කෑම වේලක් කන්න ලැබෙන එක, අලුත් ඇඳුමක් අඳින්න එක, ආහාර වේලක් ලැබෙන එක, එයාලට වාසනාවක් ලැබුණා හා සමානව ඇත්තටම එයාලට ලොකු වාසනාවක්, එයාලා ලොකු සත්‍යයක් ධෛර්යයක් වෙන එක මගේ ලොකු මේ ඇඳගෙන ඉන්නේ අපි අරන් දුන්න ඇඳුම්. ඉතින් එයාලා ගොඩක් ඇත්තටම සතුටු වෙනවා. ගොඩක්ම මට සතුටුයි. ඒ වගේම මේ පින් කරන ගම බඩු ගන්න යන ගමම මුණුබුරියේ දුවලා පුතාලා ඔක්කොමලා චොකලට් කාලා, චොකලට් එක්කුත් අරගෙන ඉතුරු සල්ලි වලින් චොකලට් එක්කුත් කාලා ඒ පිනත් මට අයිති වෙන්න ඕනේ. ඉතින් චොකලට් එක්කුත් හම්බ වෙලා වුණා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.